අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ ඇමති ගරු ඉනාමලුවේ සුමංගල හිමියන් අලුත් ජොබ් එකක් දැන් පටන් අරගෙන රංගිලි දඹුරු රජමහ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන්ට ජනාධිපතිතුමා විසින් දීලා තියෙන අලුත්ම ජොබ් එක තමයි මේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ ඇමතිවරයා. මෙයා ඒකයි මේ දඹුල්ල නගර මැදේ පිහිටලා තිබුණු මුස්ලිම් දේවස්ථානය කඩා බිඳ දාලා විනාශ කරන්න IRC සෙට් එකක් එක්ක ගියේ. අත වශයෙන්ම ඒක අනවසර ඉදිකිරීමක් නම් ඒක ඉවත් කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒකට උසාවි නියෝගයක් අරගෙන ඒව දැනුම් දීලා මේක අනවසර ඉදිකිරීමක් මේක ඉවත් කරගන්න කියලා ඒ අයිතිකාරයන්ට දැනුම් දීලා එහෙම තමයි අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නේ. මේ වගේ චණ්ඩිපාඩ් දාලා අනවසර ඉදිකිරීම් ඉවත් කරන රටක් ඕ ක්‍රමයක් ලෝකේ කොහෙවත් නැහැ. අනිත් එක මේවා මේ චණ්ඩිපාඩ් දාපු සියලු දෙනාව අපි කියනවා අපි රජයෙන් ඉල්ලා සිටිනවා අපි රජයට බල කරනවා මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න කියලා. මේවා නීති විරෝධී. කාටවත් නීතිය අතට ගැනීමේ අයිතියක් නැහැ. එහෙනම් රජයක් අවශ්‍ය නැහැ මේ රටට. මේ වගේ මිනිස්සු පාරට බහැලා නීතිය අතට ගන්නව නම් මේ රටට මොකටද රජයක්? මහින්ද රාජපක්ෂ මොකටද? දීමු ජයරත්න මොකටද? පොලිසිය මොකටද? හමුදාව මොකටද? කවුරුවත් ඕනේ නැහැ. මේ වගේ මේ අත් වශයෙන්ම නීති විරෝධී වැඩ කරලා තියෙන්නේ ඉනාමලුවේ සුමංගල හිමියන්. නැතු මුස්ලිම් ජාතිකයන් නෙවෙයි. අපි රජයෙන් බල කරනවා මේ නීති විරෝධී ලෙස පල්ලියකට ඇතුල් වෙලා ඒක විනාශ කරන්නට තත් කරපු විනාශ කරපු මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න කියලා. අනිත් එක අපි ඉනාමලුවේ සුමංගලයාගෙන් අහන්න කැමති නීති විරෝධී සියලු බෞද්ධ සිද්ධාස්ථාන බෞද්ධ බුද්ධ ප්‍රතිමා සියල්ල ඉවත් කරගන්න ඉනාමලුවේ සුමංගලයාත් ලෑස්තිද කියලා. මහා මාර්ග දෙපාර්තමේන්තුවට අයිති පාර දෙපස ඉඩම්වල තමුන්නාන්සේලාට කොළඹ ඉඳලා ගාලු ගියොත් කොළඹ ඉඳලා මාතර නැත්නම් කොළඹ ඉඳලා නුවර ගියොත් තමුන්නාන්සේලාට බලා ගන්න පුළුවන් 100,000 ගණන් බුද්ධ ප්‍රතිමා බුදු ගෙවල් ඕනතරම් තියෙනවා. මේවා කිසිවක්වත් ප්ලෑන් පාස් කරලා ඉදි කරපුවා නෙවෙයි. මේ සියල්ල ඉදි කරලා තියෙන්නේ අනවසරයෙන්. මේ සියල්ල ඉවත් කරගන්න ඉනාමලුවේ සුමංගලයත් ඕකට උඩුපන්දම් දෙන අනිත්‍ය වුණුත් ලෑස්තිද කියලා අපි අහන්න කැමතියි. මොකද මුස්ලිම් පල්ලි විතරක් නෙමෙයි. මොකද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ඩෙමොක්‍රැටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා ලන් සියලු ජන කොටස් වලට නිසිතන සම අයිතිය ලැබිය යුතුයි. ඒකයි ශ්‍රී ලංකාවේ නමේ තේරුම ඩෙමොක්‍රැටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා. එතකොට සියලු ජන කොටස් වලට සම අයිතිය ලැබිය යුතුයි. අපි ඉනාමලුවගෙන් අහන්න කැමති මේ සියලු අනවසර ඉදිකිරීම, අනවසර බුදුගෙවල්, අනවසර බෞද්ධ ප්‍රතිමා සියල්ල ඉවත් කරගන්න ලෑස්තිද කියලා. ඒ වගේම තමයි අපි මේ ක්ලිප් එක ගහලා මේකේ සිංහල ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා ලන්ඩන් නුවර තියෙන ලෝකයේ තියෙන සියලුම මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල් වල තානාපති කාර්යාලවලට අපි යවලා තියෙන්නේ මෙන්න මේකයි ශ්‍රී ලංකාවේ තත්වය. මුස්ලිම් ක්‍රිස්තියානීන් සහ හින්දුන්ට බෞද්ධයින් සලකන්නේ බෞද්ධ සංඝයාන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධයින් සලකන්නේ මෙහෙමයි කියලා අපි මේ සීලු කොපි යවලා තියෙන්නේ. ඒ වගේම ජිනීවා නුවරටත් මානව හිමිකම් කවුන්සිලයටත් අපි මේකෙන් කොපියක් යවලා තියෙනවා. මෙන්න මේකයි ලංකාවේ තත්වය. ලංකාවට විරුද්ධව දැඩි පියවර ගන්න කියලා. මොකද මේවා තවදුරටත් දෙන්න ඇති වෙන්න ඉඩ තියන්න බෑ. මොකද සියලු වැසියන්ට සියලු ආගමිකයන්ට නිසි අයිතිය ලැබිය යුතුයි. මේ වගේ සංඝයා වහන්සේලාට IRC කාර්යය වගේ හැසිරෙන්න ඉඩ දෙන්න අපි ලෑස්ති නෑ. සංඝයා වහන්සේලා හැසිරෙන්න ඕන සංඝයා වහන්සේලා විදියට නීතිය අතට ගන්න සංඝයා වහන්සේලාට අයිතියක් නෑ. සංඝයා වහන්සේලා හැසිරෙන්න මේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරලා දිනවා ඒක ඉවත් කරගන්න මිනිස්සු ඉන්නවා. ඒක ඉවත් කරන්න ඒක දැනුම් දෙන්න උසාවිය තියෙන දඹුල්ල නගර සභාව මහනගර සභාවේ සියලු ආයතන ඉන්නවා මේවා කරන්න. ඉනාමලුවේ සුමංගල රෙද්ද උස්සන් දුවන්න ඕනේ නැහැ. ඉනාමලුවේ සුමංගල කවුද කියලා හතර වටේ විහාරේ පන්සල වටේ ඉන්න හතර වටේ ඉන්න සුමනාවතිල සිරියාවතිලගෙන් ඇහුවම කියාවි ඉනාමලුවගේ වැඩ කොහොමද කියලා. මොකද ඉනාමලුවයා මොකටද අකමැති නුනේ මොකටද විරුද්ධත්වයේ නොපෑවේ
ක්‍රිකට් ක්‍රීඩාංගණයට විරුද්ධ තමන්ගේ විරෝධය පෑවා. එතකොට කණ්ඩලම හෝටලයට මේ අවුරුදු 18 20 කෑලි උස්සන් යන ඉනාමලුවේ තමයි දැන් කණ්ඩලම හෝටලයට. දැන් මූට මේව මතක නැහැ මූ ඒව වහගන්න තමයි මේ බොරු ජාත්‍යාලේ අජාත්‍යාලේ ඇඟට අරගෙන දඟලන්නේ. අපි ඉනාමලුවට දෙන්නේ එක අවවාදයයි. අනිත් එක අපි මේ සියලු දේවල් ලෝකෙ වටේ හැමතැනම අපි යවන්න ඕන තැන් වලට සියලු ලෝකයේ තියෙන සියලු රටවල් වල තානාපති කාර්යාලවලට සියල්ලකටම අපි යවලා තියෙන්නේ. අනිත් එක ඉනාමලුව ඇවිල්ලා කියන යකෝ කාකෝ උඩින් පියාඹනවා මදිවට දැන් කූඩුත් හදන්න පටන් අරන් කියලා. ඉනාමලුවේ දන්නේ නැතුව ඇති ඔය කාක්කෝ කූඩු හදපු කාක්කොත් මේ රටේ සිරියාවතිලට සුමනාවතිලට ඉපදුණු දරුවන්ගේ දරුවෝ. මේ අරාබිකාරයෝ ලංකාවට එනකොට ලංකාවට ගෑනු ගෙනාවේ නැති බව ඉනාමලුවට අමතක වෙලා ඇති. ඒ නිසා තමයි ඉනාමලුවේ දඟලන්නේ. ඔය දරුවොත් සිරියාවති සුමනාවතිලට ඉපදිච්ච මේ රටේම දරුවෝ. අදහන ආගම විතරයි වෙනස්. පාට එකයි ඔක්කොම එකයි. කතා කරන භාෂා දෙකක් කතා කරන්න පුළුවන්. නමුත් මේ රටේ ගෑනුන්ට ඉපදිච්ච දරුවෝ තම්බියෝ කියන්නේ. ඒක ඉනාමලුවේ දන්නේ නැහැ. ඉනාමලුවේ බෞද්ධ වුණාට හැම එකම මේ රටේ ජීවත් වෙන හැම එකම බෞද්ධ විය යුතු නැහැ. මේ රටේ ජීවත් වෙන හැම එකම ක්‍රිස්තියානි විය යුතු නැහැ. මේ රටේ ජීවත් වෙන හැම එකම හින්දු විය යුතු නැහැ. මේ රටේ ජීවත් වෙන හැම එකම ඉස්ලාම් විය යුතු නැහැ. Tamanta කැමති ආගමක් ඇදහිීමේ අයිතිය මේ රටේ ජනතාවට තියෙනවා. ඕක ඉනාමලුවේ දන්නේ නැහැ. තම්බියෝ කියන්නේ ඉනාමලුවේ මේක මතක තියාගන්න. තම්බියෝ කියන්නේ මේ රටේ ශ්‍රියාවතිල සුමනාවතිලට ඉපදිච්ච උන් තමයි. සිංහල ගෑනුන්ට ඉපදිච්ච උන් තමයි තම්බියෝ කියන්නේ. ඒක මතක තියාගන්න.